සුබම සුබ දවසක් ෂොප් ලංකා channel එක නරඹන සියලුම දෙනාට අද අපි අරන් ආවේ මේ කාලේ හැටියට ඉතාමත් අඩු මුදලට ගන්න පුළුවන් නිවසක් ගැන ලොකු විස්තරයක් අරගෙන. මේ නිවස පිහිටලා තියෙන්නේ අපි කවුරුත් දන්න කොළඹ නුවර පාරේ මිරිස්වත්ත හන්දියට කිට්ටුවෙන්. මේ මිරිස්වත්ත හන්දියේ තියෙන වතුරුගම පාර, මේ වතුරුගම පාරේ ඉඳන් මේ නිවසටම හරියටම තියෙන්නේ කිලෝමීටර් 10ක් වගේ දුරක්. මේ නිවසේ මුළු බිම් ප්‍රමාණය පර්චස් 12.5ක් වෙනවා. මේ නිවස ප්‍රධාන වශයෙන්ම කාමර 3කින් සමන්විත වෙනවා. ඒ වගේ මේ කාමර 3ම ලස්සනට ටයිල් කරලා හොඳ රටාවකට ඒ සීලුම දේවල් කම්ප්ලීට් කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ පින්තූර දිහා බැලුවාම ඔයගලන්ටත් පේනවා ඇති මේ කාමර ඉතාමත් ලස්සනට මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. මේ නිවසේ විශේෂත්වය තමයි මේ මුළු නිවසම සම්පූර්ණයෙන්ම ටයිල් කරලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ දකින්නේ නිවසේ සාලේ කොටස ඒකත් ලස්සන හැඩතලයකට මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් සම්පූර්ණ නිවසම ටයිල් කරලා තියෙනවා. නමුත් ඔයගලන්ට එක මේක වැඩයි කරගන්න තියෙන්නේ මේකේ බාත්රූම් එක විතරයි ටයිල් කරලා නැත්තේ. ඉතින් ඒ බාත්රූම් එක ඇරෙන්න නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කරලා ඒ ටයිල් වැඩ අවසන් කරලා තියෙන්නේ. මේගොල්ලෝ දකින්නේ නිවසේ තියෙන කිචන් එක. කිචන් එකත් අර මං කලින් කිව්වා වගේ සම්පූර්ණයෙන්ම ටයිල් කරලා පැන්ට්‍රි පවා ටයිල් කරලා ඒ ටයිල් වැඩ අවසන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම පැන්ට්‍රි කබඩ්ස් ගහලා තියෙන විදිහත් ඕගලන්ට පේනවා ඇති. ඉතින් තව මේක ලස්සන කරගැනීමේ හැකියාව ඕගලන්ට තියෙනවා. නිවස අංග සම්පූර්ණ බාත්රූම් එකකින් සමන්විතයි. ඒ වගේම බාත්රූම් එකේ බිත්ති ටයිල් කරලා අවසන් කරලා තියෙන්නේ. ඔයගලන්ට මේකේ වැඩකට කියලා කරගන්න තියෙන්නේ බාත්රූම් එකේ පොළව ටයිල් කරගන්න එක විතරයි. මේ නිවසේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ නිවසේ ඉදිරිපස කොටස බොහොම ලස්සන හැඩතලයකට අනුව මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම නිවසේ ඉදිරිපස තව ලස්සන වෙන්න මල්ගස් සිටෝලා, පළතුරු ගස් සිටෝලා එහෙම තියෙනවා. ඒ වගේම නිවසේ ඉස්සරහා බොහොම නිදහසේ ඉන්න පුළුවන් විදිහට ගල් බංකුවක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ නිවසේ විකුණන්නේ මේ සියලුම දේවලුත් සමග. මේ නිවස මිලදී ගන්න කෙනාට මේ නිවසේ ඔප්පු සම්බන්ධයෙන්ුත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ නිවසේ තියෙන්නේ සින්නක්කර ඔප්පු. ඉතින් එහෙනම් මේ සීලුම දේවලුත් එක්ක මේ නිවසේ මිල කීයක් වෙනවද කියලා ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති. ඔව් මේ නිවසේ මිල තීරණය කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 80කට. ඉතින් ඔයගොල්ලෝ හිතලා බලන්න අද වගේ කාලෙක මේ වගේ ඉඩමක් අරගෙන මේ වගේ ගියක් ඔයාට ලක්ෂ 80කින් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි හිතන විදිහට මේ නිවසේ ඉතාමත් ඉක්මනින්ම කිසියම් ගණන්කරුවෙක් විසින් මිලදී ගනීවි. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ පරක්කු නොවි මෙන්න මේ තියෙන නම්බරයට කෝල් කරලා මොකද මේ දාලා තියෙන නිවසේ හිමිකරුවාගේම නම්බර එක මේකට කෝල් කරලා තව වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයා ඉඩමක් ගෙයක් හෝ වාහනයක් විකුණනවා නම් ඒ සම්බන්ධයෙන් අපිව දැනුවත් කරන්න. ඒ වගේම ඉඩමක් ගෙයක් හෝ වාහනයක් ගන්න හොයනවා නම් ඒ සම්බන්ධයෙන්වත් අපිව දැනුවත් කරන්න. ඉතින් අපි හැමතිස්සෙම ඔයගලන්ට උදව් කරන්න සූදානම්ින් ඉන්නවා. සමහරලාට කෝල් කරලා අපි ආන්සර් කළේ නැත්නම් අනිවාර්යයෙන්ම WhatsApp voice message එකක් දාන්න අමතක කරන්න එපා. ගිහිල්ලා ඉන්නම් සියලු දෙනාටම සුබම සුබ දවසක්.